හොඳයි හැමෝටම සුබ දවසක්. ඉතින් CBC ෆයිනෑන්ස් ආයතනයේ රැකියා අවස්ථා කිහිපයක් සඳහාම දැනට අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් CBC ෆයිනෑන්ස් ආයතනය කියලා කියන්නේ කමර්ෂල් බැංකුවේ සබ්සිඩියරි එකක්. එහෙම නැත්නම් කමර්ෂල් බැංකුවේ අනුබද්ධිත ආයතනයක් තමයි CBC ෆයිනෑන්ස් ආයතනය කියලා කියන්නේ. ඉතින් අපි දැනටමත් මේ බැංකින් සහ ෆයිනෑන්ස් සයිඩ් එකේ රැකියා අවස්ථා ගණනාවක් සඳහාම වීඩියෝස් කරලා තිනවා. ඉතින් අවශ්‍ය කට්ටිය මේ වීඩියෝස් ටික බලලා තමන්ගේ සුදුසුකම් අනුව ඒ රැකියා අවස්ථා සඳහා CV එකක් යොමු කරලා බලන්න. ඉතින් අපි අද බලමු මේ CBC ෆයිනෑන්ස් ආයතනයේ මොන වගේ වේකන්සිස් සඳහාද දැනට අයදුම් පත්‍ර කැඳවලා තියෙන්නේ කියලා. එතකොට මෙතන රැකියා අවස්ථා දෙකක් තියෙනවා ඉස්සල්ලාම. එකක් තමයි ජූනියර් එක්සිකියුටිව් ඇසිස්ටන්ට්, අනිත් එක තමයි ජූනියර් එක්සිකියුටිව් ඔෆිසර් කියන පෝස්ට් දෙක. ඉතින් මේ සඳහා තියෙන්න ඕන කියලා තියෙනවා මේ අයදුම් කරුවන්ට හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක්, ඒ වගේම කෝඩිනේෂන් ස්කිල් එකක්, ඊළඟට අවම සුපරීක්ෂණයක් යටතේ වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. දැන් ඊට අමතරව කලින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා, ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට සලකනවා කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් මේ තනතුරු දෙක සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න මේ තිරේ දිස්වන ඊමේල් ඇඩ්‍රස් එකට තමන්ගේ CV එකක් යොමු කරලා මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එක තමයි careers@cbcfinance.lk කියන ඊමේල් ඇඩ්‍රස් එක. හරි, එහෙනම් දැන් මීට අමතරව තවත් රැකියා අවස්ථා ගණනාවක්ම තියෙනවා. අපි බලමු මේ රැකියා අවස්ථාත් මොනවද තියෙන්නේ කියලා. I think කලින් සඳහන් කරපු පොසිෂන් දෙකට අමතරව තවත් රැකියා අවස්ථා කිහිපයක් සඳහාම බඳවා ගැනීම සිද්ධ කරනවා කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඉතින් දිවයින පුරා මේ බඳවා ගැනීම සිද්ධ කරනවා. ඉතින් මෙතනදී මේ බඳවා ගන්න බ්‍රාන්චස් ටිකක් දාලා තියෙනවා. පානදුර, කොහුවල, වත්තල, ඒ වගේම ගම්පහ බ්‍රාන්ච් එකට, අවිස්සාවෙල්ල, මාතලේ, බදුල්ල, ඊළඟට අම්බලන්තොට, නෙල්ලියඩි, කල්මුනේ, කුලියාපිටිය, තඹුත්තේකම සහ කේගෝල් කියන බ්‍රාන්චස් වලට තමයි මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් දිවයින පුරා බඳවා ගැනීමක් සිද්ධ කරනවා කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට මේ බඳවා ගන්න තනතුරු ටික මෙතනින් දාලා තියෙනවා. ඉතින් මාකටිං ටීම් එකට බඳවා ගන්නවලු බ්‍රාන්ච් මැනේජර්ස්ලා, ඒ වගේම බිස්නස් යුනිට් මැනේජර්ස්ලා, සේල්ස් මැනේජර්ස්ලා, ඇසිස්ටන්ට් සේල්ස් මැනේජර්ස්ලා, ඊළඟට සීනියර් සේල්ස් එක්සිකියුටිව්ස්ලා, ඊළඟට සේල්ස් එක්සිකියුටිව්ස්ලා, ඊළඟට ජූනියර් සේල්ස් එක්සිකියුටිව්ස්ලා, ඒ වගේම සේල්ස් ට්‍රේනිස්ලා බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් ඊට අමතරව කැෂියර්ස්ලා, ඊළඟට කස්ටමර් රිලේෂන් ඔෆිසර්ස්ලා, ඊළඟට ගෝල්ඩ් ලෝන් ඔෆිසර්ස්ලා බඳවා ගන්නවා කියලා මේ දැන්වීමෙහි වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහාත් CV එකක් යවන්න මේ තිරේ දිස්වන ඊමේල් ඇඩ්‍රස් එකට තමන්ගේ CV එකක් යවලා මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් careers@cbcfinance.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට තමයි තමන්ගේ CV එක යවන්න ඕන. ඉතින් මේ තනතුරු සඳහා ක්වොලිෆිකේෂන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා නැහැ. ඉතින් මේ තනතුරු සඳහා සුදුසුකමක් තියෙනවා කියලා හිතන කට්ටිය ඇප්ලිකේෂන් එකක් දාලා බලන්න, CV එකක් දාලා බලන්න. හොඳයි, එහෙනම් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න දිගටම අපිත් එක්ක රැඳින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.